අනේ මන්දා මේ කාලේ කොච්චර බෙහෙත් ගැහුවත් ගෙදරට ක්‍රොමීන් එන එක නවත්තන්නම් බැරිද කියලා සමහරක් විට ඔයාලට හිතෙන්නේ නැති නේද? ගෙදරට ක්‍රොමීන් එන එක කියන්නේ ඇත්තටම මාර කරදරයක්. දවසක් දාට නිදහසේ ඉන්න හිතන වෙලාවට රැට නින්දට යන්න හදන වෙලාවට කරදර කරන මදුරු, සමහරක් විට ඔයාලගේ ඇඳටම රිංගලා කරදර කරන මකුණු, මුළු තැඟට රිංගලා කැම්බීම් වලට හානි කරන කූඹි, මේ හැමෝම අපේ දෛනික ජීවිතේට ලොකු බාධාවක්. සමහරවිට මේ නිසා ලෙඩ රෝග හැදෙන්න උනත් පුළුවන්. ඉතින් මේ කරදරකාරී තත්ත්වෙන් ස්ථිර විසඳුමක් හොයාගන්න බැරියයි කියලා ඔයාලා හිතනවා ඇති. ඒත් මේ කරදරෙන් මිදෙන්න පුළුවන් ස්වාභාවික ලස්සන විසඳුමක් ගැන ඔයාලා දන්නවද? මොකද කෘමිනාශකවල රසායනික ද්‍රව්‍ය අඩංගු හින්දා ඒවා දිගින් දිගටම භාවිතය අපේ සෞඛ්‍යයටත් පරිසරයටත් එච්චර හොඳ නැහැ. ඉතින් ඒ වගේම පොඩි ළමයි ඉන්න ගෙවල් වල මේවා එච්චර සුදුසුත් නැහැ. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි ක්‍රොමීන් පළවා හයින පැලෑටි. ඔව් ඔයාලා හරි. මේ පැලෑටි ගෙදර වටේ තියෙනවා නම් ක්‍රොමීන් ඔයාලගේ ගෙවල් පැත්තට එන්නේ නැහැ. ඒ වගේම මේ පැලෑටි නිසා ගෙදරටත් ලස්සනක්, නැවුම් බවක් සහ ප්‍රසන්න සුවඳකුත් එකතු වෙනවා. ඉතින් එක කලින් කුරුල්ලෝ දෙන්නෙක් වගේනේ ගෙදරට ලස්සනකුත් ආරක්ෂාවක්. එහෙනම් අපි බලමු මොනවද මේ සුපිරි පැලෑටි පහ කියලා. ඒවා කොහොමද අපිට උදව් කරන්නේ කියලා. ඉතින් අපි බලමු මොනවද මේ පැලෑටි පහ කියලා. ගන්ධපාන. ගන්ධපාන කියන්නේ මදුරු දඟර, පිටිපන්දම් සහ ස්ප්‍රේ වර්ග ගොඩකට භාවිත කරන ප්‍රධාන සංඝටකයක්. මේකෙන් එන තද ලෙමන් වැනි සුවඳ මදුරුවන්ට, විශේෂයෙන්ම ඩෙන්ගු සහ මැලේරියා බෝ කරන මදුරුවන්ට හරිම අප්‍රසන්නයි. මේ සුවඳ නිසා මදුරුවන්ට අපි හොයාගන්න තියෙන හැකියාව අඩපණ වෙනවා. මේ ගඳපාන කියන්නේ මදුරුවන් පළවා හැරීමටත්, මැස්සන් පළවා හැරීමටත්, නිවසට ප්‍රසන්න සුවඳක් ලබා දීමටත් කදිම පැලෑටියක්. ගඳපාන කියන්නේ නඩත්තු කරන හරිම පහසු පැලෑටියක්. ඒවා හොඳින් වැඩෙන්නේ හොඳින් හිරුවෙලිය ලැබෙන ජලය බැස යන පසක. ඔයාලට පුළුවන් මේක පොට් එකක හරි ගෙවත්තේ මායිමේ හරි වවන්න. ගඳපාන පැලයක් ගෙදර දොරකඩ ළඟ, ජනෙල් ළඟ තියෙන එක ගොඩක් හොඳයි. ඒ වගේම ගඳපාන කොළ කීපයක් පොඩි කරලා හරි පොඩි කෑලි වලට කපලා හරි ඇඟේ ගාගත්තොත් මදුරු කටින් తాවකාලිකව බේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම වතුර භාජනයකට ගඳපාන කොළ ටිකක් දාලා තියෙන එකත් ගොඩක් හොඳයි. මේ ගඳපාන තියෙන තැනකට මදුරුවෝ එන්නේ නැහැ. මේක කෘමිනාශක වලට වඩා ආරක්ෂිත සහ ස්වාභාවික විකල්පයක්. මිංචි වල තියෙන ප්‍රධානතම සංඝටකය තමයි මෙන්තෝල්. මේ මෙන්තෝල් වල තියෙන තද නැවුම් සුවඳ මදුරුවන්ට, කූඹීන්ට සහ මැස්සන්ට, මකුණන්ට හරිම ප්‍රසන්නයි. ඒ සුවඳ නිසා මේ කෘමීන්ට පැලෑටිය ළඟට එන්නත් බෑ. මේ මිංචි කියන්නේ මදුරුවන්, කූඹීන්, මැස්සන් සහ මකුණන් පළවා හැරීමට, ප්‍රසන්න සුවඳක් ලබා දීමටත්, ආහාර සඳහා යොදා ගැනීමට, ශේම් ප්‍රතික්ෂේපයට සහනයක් ලබා දීමටත් පුළුවන් බහුකාර්ය පැලෑටියක්. මිංචිත් වවන්න හරිම පහසු පැලෑටියක්. මේවා පොට්වල වවන්න පුළුවන්. මොකද මේවා හරිම වේගෙන් පැතිරෙනවා. හොඳින් හිරිවිලි ලැබෙන තෙතමනේ සහිත පසක මේවා හොඳින් වැඩෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මිංචි පෝච්චි කීපයක් දොර ජනෙල් ළඟින්, මුළු තැන්ගෙට ක්‍රමයෙන් එන්න පුළුවන් තැන් ළඟින් තියන්න. ඉතින් ඒ වගේම මිංචි කොළ ටිකක් වතුරේ දාලා ඒ ද්‍රාවණය ෆ්‍රෙෂ්න එකක් විදියට ගෙදරට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් ගෙදරට හොඳ සුවඳකුත් එක්ක ක්‍රමයෙන්ුත් ඈඩ් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කූඹින තැන් වලට මිංචි කොළ ටිකක් තියෙනක කූඹින එක නවත්ත ගන්න පුළුවන්. බැසිල් වල තියෙන තද සුවඳ ඇති අත්‍යවශ්‍ය තෙල් වර්ග කීපයක් තියෙනවා. ඉතින් මදුරුවන්ට සහ මැස්සන්ට හරිම අප්‍රසන්නයි. මේ සුවඳ නිසා ක්‍රොමීන්ට මේ පැලෑටිය ළඟට එන්න බෑ. බැසිල් කියන්නේ මදුරුවන්, මැස්සන් සහ සමහරක් මකුණන් පළවා හැරීමටත්, ආහාර සඳහා යොදා ගැනීමටත් සහ ඖෂධීය ගුණ රැසක් ඇති පැලෑටියක්. මේ බැසිල් වවන්නත් හරිම පහසුයි. හොඳින් හිරිවිලි ලැබෙන ජලය බැස යන පසක මේවා හොඳින් වැඩෙනවා. ඔයාලට පුළුවන් මේ බැසල් පෝච්චියක මුළු තැන්ගේ ළඟ කෑම කන දැන හරි එලි මහන් ඉන්න වෙලාවක ළඟින් තියාගන්න පුළුවන්. මේ බැසිල් කොළ ටිකක් පොඩි කරලා ඇඟේ ගා ගන්නත් පුළුවන් මදුරු කටින් බේරෙන්න. මේ බැසිල් තෙල් මදුරුවන්ට මාරාන්තික බවත් සමහර පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ලෙමන් ග්‍රාස් වල ප්‍රධානතම ක්‍රියාකාරී සංඝටකය තමයි සීට්‍රල් කියන්නේ. මේ සීට්‍රල් වලත් අඩංගු වෙන ගොඩක් දේවල් මේ ලෙමන් වැනි සුවඳ මදුරුවන්ට සහ අනිත් කෘමීන්ට අප්‍රසන්න කරන්න ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේක මදුරු කටින් ආරක්ෂා වෙන්න භාවිත කරන ස්ප්‍රේ එකක් සහ දියග වර්ග වලටත් එකතු කරනවා. ලෙමන් ග්‍රාස් මදුරුවන් පළවා හැරීමටත්, තේ සහ ආහාර සඳහා යොදා ගැනීමටත්, ඒ වගේම ඖෂධීය ගුණ රසක් ඇති පැලෑටියක්. ඉතින් මේ ලෙමන් ග්‍රාස් කියන්නේ හොඳින් වැඩෙන
ලොකු පැලෑටියක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ නිසා මේවා ගෙවත්තේ මායමේ නැත මිදුලේ කොනක වවන්න පුළුවන්. මේවා හොඳින් හීරවලිය අවශ්‍ය වෙනවා. ජලය බැසයන පසකට මේවා ගොඩක් කැමති. ඉති මේ ලෙමන් ග්‍රාස් ගෙදර වටේට එන මදුරුවන්ට ගේ ඇතුළට එන්නති නීටකට ගොඩක් අඩු කරනවා. ඉදි මේ ලෙමන් ග්‍රාස්සලින් මදුරු දංගරවලට ප්‍රසන්න ස්වභාවික සුංගදුකුත් නිකුත් වෙනවා. ලෑවෙන්ඩ ලෑවෙන්ඩක් සහ මල් කොළවලින් නිකුත්තන මේ සුවඳ මදුරුවන්ට මැස්සන්ට මකුණන්ට සහ කිනිතුල්ලන්ට හරිම ප්‍රසන්නයි. මිනිසුන්ට මේ සුවඳ සැනසීමක් ගෙන දුන්නත් කෘමීන්ට මේ සුවඳ එච්චර හොඳ නෑ. මේ ලෑවෙන්ඩ මදුරුවන් මැස්සන් මකුණන් කිනිතුල්ලන් පලවා හැරීමට සුවඳ විලවුන් සහ සබන් සහ අනිකුත් නිෂ්පාන්සරය යොදා ගැනීමටත් උපකාරි වෙනවා. ඒවගේ සංසුන් නින්දක් ලබාදීමටත් ආතතිය අඩුකිරීමටත් ඖෂධී ගුණ රැසක් ඇති පැළැටි. ඉතින් මේ ලෑවෙන්ඩර් පැළ ඉතා ලස්සනට පිපෙන නිසා ගෙවතේ අලංකාරයටත් හොඳයි. ඉතින් මේවට හොඳින් හිරුවලිය සහ ජලය හොඳින් බැසෙන පසක් අත්‍යවශ්‍යයි. ඉතින් ඔයාලට පුළුවන් ලෑවෙන්ඩර් පෝච්චි කීපයක් ඔයාගේ නිදන කාමරය ළඟ ජනෙල් ළඟ හරි විසිත්ත කාමරය ළඟ තියන්න. එතකොට රැට කරදරයක් නැතුව නිදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ලෑවෙන්ඩර් මල් පොකුරු වියලා අල්මාරියේ තැබීමෙන් ඇඳුම් වලට කෘමීන් නෙම වළක්වා ගන්න පුළුවන්. මේ ලෑවෙන්ඩර් සුවඳ විලවුන් කෘමීන් පලවා හැරීමටත් උපකාරී වෙනවා. ඉතින් මේ පැලෑටි පහ ඔය ගෙදර තියෙනවා නම් කෘමීන් කරදරෙන් ස්වාභාවිකවම බේරෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරටත් ලස්සනක් නැවුම් බවක් සහ ප්‍රසන්න සුවඳකුත් එකතු වෙනවා. මේ රසායනික කෘමිනාශක වලට වඩා මේවා ආරක්ෂිත ස්වාභාවික සහ පරිසර හිතකාමී විසඳුමක්. අදම මේ පැලෑටි ටික වල බලන්නකෝ. ඔයාලගේ අත්දැකීමුත් පහලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. බලන් හිටපුවාල හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අමතක නොකර මම කියනවා subscribe කරන්න channel එක.